අදත් මේ චැනල ඇත කරලනවාල සාධනයෙන් පිළිගන්න. ඔන්න සෑන් දසකට පස්සම වීඩියෝ කරගෙනව මම දන්නේ මාස දේකට විතර පස්සේ තමයි ඉඩිවා ගේන්නේ. අදගොල්ලන්ට මස්කයි ටැන්කී පෙන්න්න යන්නේ විඩියෝ ගේන්න බැරිගුණ තේහිද තමයි ස්කයි ටැන්ගිය වීදරටන් ගිට ඔක්කො අදරගමන් තිබුණ කියන්නේ මවල්ට ඒදවසලින් දිවන ස්කව ත්‍රීපිට්ටන්කේ දාන්න ඕන කිය ඉතින් ඒකට ඔස්කව දාගන්නයි ටැන්කිට හතාගන්නයි ටැන්කියත් වීදුර සිලිගන්නහෙම ගැලවිලාන තිබුණ ඉතින් ටැන්කියත් හදාගෙන කොටික් කරගෙන දැන් වටටික සේරම වර ඔගලට අද ඔස්කා පෙන්න්න තමයි යන්නේ අවුල්ත මාලු ටේකුත් ගෙනාව ඇටිගෙන් මාලු දෙන්නෙක් ඔගොල්ලන්න පෙන්න්න පුළුවන් ඇති අද ඒටික ගැන වීඩියක තමයි ඔගොලන්ට ගේන්ඩියන් ඔගොල්ලන්ට ඔස්කා පෙන්වත් හෙම අපේ ඔස්කා වලට පේනඇති දැන්න මානම ලස්සන ඇටම කිත්තු කරල පෙන්නුවත්තම වෙනති ගන්න කිය දැන්න ඔස්ක සෑන්ට ලොකුයි කලින් කියලට වඩ ටැන්කිට දාගත්තට පස්සේ තමයි මෙයාගේ ලොකු පේන්නේ කලින් පාල ටැන්කේ නීටී පහල් ටැන්ගියත්න මදාගත්තා පේනතිවලට ඉගෙත් මොල් දෙන්නෙකින්න ඒක මවලට පස්සේ පෙන්න්න ඔය එතන ටැන්කී තින් ටැන්කි ගෙන කතාකරොත්තේම ටැන්කිය අඩි 3ක් දිගයි අඩියක් උසයි අඩියක් පල්ල ටැන්කියක් තියෙන්නේ ෆිල්ට එකක් දාලා තියෙනවා ලයිට් එකක් දාලා තියෙනවා ස්කා බැරිලා පණීද කියලා සැකේන්න මේ ගලක් දාලා කව කරගත්තා ඔය විදිහට තමයි ටැන්කිය තියෙන්නේ ෆිල්ට එක තියෙනවා ෆිල්ට එක ගැන කතා කර මල්ලක අර ඔස්කා පොඩි ටැන්කි ඉන්නකොට මේ පහළ ටැන්කි ඉන්නකොට දාලා තිබ්බ ෆිල්ට එකම තමයි තියෙන්නේ අපර් ෆිල්ට එක පවර් හෙඩ් මල්ලක දෙකක් තිබ්බ දෙකෙන් එකක් පිච්චුණා දැන් මේක විතරයි තියෙන්නේ ඒ විදිහට තමයි ෆිල්ට එක ගැන කියන්න තියෙන්නේ ඇත්තටම ලයිට් එක දාගත්තට පස්සේ තමයි ටැන්කියේ ලුක් එක ආවේ ඔස්කවත් මාල් ලස්සන්ට පේනා මේ ඒ ලයිට් එකට පේන තියෙන බලන්න දැන් එයා හොඳට ටැන්කියට හුරු වෙලා ඉන්නේ දැන් දවස් 4ක් විතර වෙනවනේ ටැන්කියට දාගෙන දැන් මේ දවල් වරුවේ මම වීඩියෝ කරන නිසා තමයි මේ ලයිට් එක ටිකක් අඩුවෙන් වගේ පේන්නේ අර මේ කාමරය ඇතුලේ තෙලිය නිසා ලයිට් එක එච්චර පේන්නේ කාමරේ අඳුර වුණාමත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නන්න මේ ඒතකොට තමයි ලයිට් එකේ හොඳට එළිය බලා ගන්න පුළුවන් ඔයාලට මම වෙලටත් පෙන්නන්න ටිකක් හවස් වෙලා වීඩියෝ එකක් මේ වීඩියෝ එකට දාන්න ඉතින් ඔය ටික තමයි ටැන්කිය ගැන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ පේනද මෙන්න මෙතන පතුලේ මෙන්න මෙතන බටයක් තියෙනවා මේක මේ ෆිල්ටර් එකේ මෙතන සෙට් කරලා තිබ්බ බටේ මෙන්න මෙතනට සෙට් කරලා තිබ්බ බටේ මෙයා ඒක දඟලලා පේනවනේ එතනත් දඟලලා ඒක ගලවලා දාලා තියෙන්නේ ඒක නම් ආයි ගන්න යන්න බෑ වෙනත් දවස් කන්නේ කොහොමද කියලා ප්ලාස්ටිකේම වල පේනවා දැන් ප්ලාස්ටිකේම පොඩ්ඩ වැවෙන ගමන් තියෙන වල පේනවා ඉතින් මාළු සයිස් එකත් එක්ක මේ කලර්ස් එක දැන් වැඩි වෙලා තියෙනවා වෙනයි තමන් දැන් අඟල් 9ක් විතර වගේ ඉන්නවා මේකට තවත් මාළු නම් දාන්න අයිඩියා එකක් නැහැ හේතුව මේ මාළු දාන්න තරම් මේක ඉඩකුත් නැහැ හේතුව මේ ඔස්කා තවත් ලොකු වෙනවා ඔස්කා එක ගෙනත් දාන්න දැන් මාළුව දැම්මත් දාන්න වෙන්නේ ඔස්කා එක හදන්න පුළුවන් මාළුවෙක් නේ සාමාන්‍යයෙන් ඔස්කා සයිස් එකටම වගේ ලොකු වෙන
ඇග්‍රෙසිව් ගතියක් තියෙන පොඩි මාළුවෙක් මේ දාන්න වෙන්නේ. එතකොට මේ ඔස්කා එකට ටිකක් දාන්නත් බෑ. එතකොට මාළු දෙන සයිස් එක මීඩියම් මදි වෙනවා. තාත් හේතුවක් තියෙනවා මේ ඔස්කා තනියෙන් හදපු නිසා මම පොඩි දවසක ඉඳන් මෙයා ටිකක් සැර වැඩි. ඒක නිසා මේ අනිත් මාළු දාන්න බෑ කොටන. මම මාළු දෙකෙන් දෙකක්ම දාලා බැලුවා. ඒ කියන්නේ මේකෙත් මේ පොට්ටන් කියන දාස මම දාලා බැලුවා. කියන්නේ යා කොටනවා මම අයිඩියා එකේ තියෙන ඔස්කා විතරක් මේ ටැංකිය හදන්න. ඒක නිසා තව මාළුවෙක් නෑ හදන්න අදහසක් නෑ. ඒ විදිහට තමයි ඉතින් ඔස්කා ඉන්නේ. ඉතින් ඔස්කා ටැංකිය ගැන කියන්න තියෙන ඔය දේවල් ටික තමයි ඔස්කා ඉන්නවා ඔයාලට පේනවා ඇති. ඉතින් මම මේ පාල ටැංකිය ගාවට යමු. මේක ගැනත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මේකට අලුතෙන් මාළු දෙන්නෙක් ගෙනල්ලා දැම්මා. වෙනත් දැන් ඔයගොල්ලන්ට මේ ටැංකියට මම ලයිට් එක සෙට් කරගත්ත නිල් සුදු ලයිට් දාලා ඒකට මම බලන්නේ කියලා LED ලයිට් එක දාලා තියෙනවා. මේ තමයි කලින් ඔස්කා හිටපු ටැංකිය. කලින් වීඩියෝ බලපුවා නම් දන්න. මේක ඉන්නවා මාළු දෙන්නෙක් පේන ඇති. මේ දෙන්නා නම් ගෙනාවේ ඊයේ ටින්ෆල් වාක්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ඇල්බිනෝ ටින්ෆල් වාක්ලා දෙන්නෙක්. පොඩිම සයිස් එකකින් ගෙනාවේ අඟල් 2.5 විතර ඇති. වරලොත් එක්ක ගත්තොත් නම් අඟල් 3ක් විතර වගේ ඉන්න. පේනද ඔයගොල්ලන්ට මේ මෙතන කැම දාලා තියෙනවා. මේගොල්ලෝ ඊයේ ගෙනාපු නිසා තාම මේ උඩු නෑ කන්නේත් නෑ. ඒක ඉතින් ටික දවසක් ඇද්දී හරියයි. මම තමයි කියන මම ගුවනේ මම පවර් වෙඩි පිටුනා කියලා. ඉතින් පිටුනාට පස්සේ මේ ටැංක් එකට දාන්න බිල්ඩ් එකක් නැති නිසා මේක තමයි දැන්ට දාලා තියෙන්නේ. මේකට ෆිල්ඩ් එකක් ඉක්මනටම ගේන්න ඕනේ. ඒ විදිහට තමයි මේ ටැංකියක් තියෙන්නේ. මේ ටැංකි දෙකේම කියන්න තරම් ලොකු දෙයක් නැහැ. මෙතන මේක තියෙනවා උඩ ටැංකි ඔස්කා ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියන්න තියෙන ඔය දේවල් ටික තමයි. දැන් නම් දිගටම වීඩියෝ ගේන්න පුළුවන්. පොන්ඩෙකෙත් වීඩියෝ එකක් ගේන්න තියෙනවා. දැන් නම් දිගටම වීඩියෝ ටිකක් දාගන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එකේ ඔය ටික තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙනවා. මට විශේෂයෙන් පෙන්වන්න ඕන ඔස්කා ඔයගොල්ලන්ට ටැංක් එක ඇදුවට පස්සේ ඉතින් දැන් මේ ටැංකි දෙකේ වැඩ ඉවර නිසා ඔයගොල්ලන්ට දිගටම වීඩියෝ ගේන්න පුළුවන්. මාළුත් ඉන්නවා. දැන් තවත් අලුතෙන් මාළු දැන් ගේන්න අදහසක් නැහැ. ඒකද දැන් මාළු දාන්න ඉඩ නැහැ. දැන් මේකෙත් මාළු ඉන්නවා. උඩ එකෙත් මාළු ඉන්නවා. තවත් මාළු ගෙනාවොත් දාන්න තැනක් නැහැ. ඒක නිසා අලුතෙන් මාළු නම් ගේන්නේ නැහැ. ඒත් ඔයගොල්ලන්ට වීඩියෝ ගේන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ මේ දේවල් ටික තමයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් ඉන්න. හැමෝටම සුබ දවසක්.